සඳමන්තලාව මගේ නම නිසලි. පොඩි කාලින්දම්ම මට තිබුණ එකම එක පිස්සුවයි. ඒ වෙන කිසිම දෙයක් නෙමෙයි පරණ අභිරහස් පුරා වෘත්ත කතා ගැන කියවන්න. සමහර අයට නම් මේක මිත්‍යාවක් වුණාට අභිරහස් පුරාවෘත්ත මට නම් මගේ ජීවිතේ වෙලා තිබුණේ. කාලේ ඔහොම ගෙවිලා ගියා. ඔහොම යද්දි තමයි මට මගේ ආදරවන්තයා අමිලව හම්බුනේ. අපි දෙන්න හොඳට ගැලපුණේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. අමිලත් පුරාවිද්‍යාව පැත්තට ගොඩක් උනන්දුව තිබුණ කෙනෙක්. ඉතින් අමිලත් අමිලගේ පරීක්ෂණ වැඩ ටික ඒ විදිහටම කරගෙන ගියා. මමත් මගේ ආසාව පස්සේ දිව්වා. වෙලාවකට එයාගේ වැඩවලට මම උදව් වුණා. සමහර වෙලාවට මගේ ආසාව වෙනුවෙන් එයා කැප වුණා. ඉතින් ඔය අතරේ තමයි අමිලට වෙනස් විදිහේ පරීක්ෂණයකට මුහුණ දෙන්න උනේ. රටින් ගොඩක් ඈත තියෙන දූපතකට ගිහින් එහි තියෙන වටින වස්තුවක් ගැන පරීක්ෂණයක් කරන්න තමයි අමිලට සිද්ධ වුණේ. මේක බොහොම භයානක ගමනක් කියලා එයා මට කීප පාරක්ම කිව්වා. ඒ නිසා මේ පරීක්ෂණයට යන්න හිටපු අමිල ඇතුළු කණ්ඩායම මේ පරීක්ෂණය ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඒත් මට ලොකු උවමනාවක් තිබුණ මේ ගමන යන්න. මොකද කිව්වොත් පොඩි කාලේ ඉඳලම අභිරහස් කතා කියුවට අභිරහස් කතා ගැන අහලා තිබුණාට කිසිම විදිහක අභිරහස් ත්‍රාසජනක අත්දැකීමක් මට විඳින්න අවස්ථාව ලැබිලා තිබුණේ නැහැ. මේ ඒකට හොඳම අවස්ථාව කියලා මට හිතුණා. අන්න ඒ නිසා තමයි මම පෙරැත්ත කරලා අමිලව මේ වැඩේට කැමති කරගත්තේ. අමිල මට තිබුණු ආදරයට සහ මගේ ගැන තිබුණු විශ්වාසයට මේ වැඩේ කරන්න කැමති වුණා. අමිලට තිබුණු විශ්වාසය නිසා එන්න බෑ කියපු පරීක්ෂණ කණ්ඩායමේ සමහරුත් මේ වැඩේට එන්න කැමති වුණා. අන්තිමට අපි ගමන යන්න තීරණය කරා. ගමනට උවමනා වෙන කෑම බීම, ඒ වගේම දූපතට යන ට්‍රාන්ස්පෝර්ට් සර්විස් ඒ ඔක්කොම අපිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදලා දුන්නා. ඉතින් ඒ ඔක්කොම අරගෙන 8 දෙනෙක්ගේ කණ්ඩායමක් ඒ දූපතට යන්න පිටත් වුණා. බොහොම අමාරුවෙන් අවසර අරගෙන මාත් එයාලත් එක්ක යන අවස්ථාව හදාගත්තා. අමිල මුලින් මේකට සෑහෙන විරුද්ධ වුණා. පස්සේ එයාටත් කරන්න දෙයක් නැති වුණා. වෙලාව ගෙවිලා ගියා. අපේ බෝට්ටුව මහා සයුර තරණය කරගෙන ඒ දූපතට කිට්ටු වුණා. ඒ දූපතට අඩිය තිබ්බ මුල්ම වතාවේ අපි හැමෝටම දැනුනේ ඒක මිනිස් පුලුටක්වත් නැති දූපතක් කියලා. ඇත්තම කිව්වොත් ඒ දූපත සම්පූර්ණයෙන්ම වැහිලා තිබුණේ මහා ඝන කැලයකින්. අපි ගාව ඒ දූපතේ සිතියමක් තිබුණා. අපි යන්න ඕනි වටින වස්තුව තියෙන තැන ගැන ඒ සිතියමේ ලකුණු කරලා තිබුණා. එතනින් එහාට ගියාම අපි ඒ දූපත ගැන දැනන් හිටියේ බොහොම භයානක මිත්‍යා කතා ටිකක් විතරයි. බෝට්ටුව අපි බීච් එකයිනේ පාක් කරලා පොඩි විවේකයක් අරගෙන අපි අපේ බඩු ටික බාන්න පටන් ගත්තා. රෑ වෙන්න කලින් වැල්ලේ කූඩාරම් 2-3 කටව ගන්නයි අපිට වමනාව තිබුණේ. කොහොම හරි අපි ඒ වැඩේ කරගත්තා. අමිල නම් තීරණය කරේ මහන්සිය නිසා එදා රෑ කාලා නිදාගෙන පහවදා උදේම වැඩ පටන් ගමු කියලා. ඒ තීරණයට කණ්ඩායමේ අපි හැමෝම එකඟ වුණා. රෑ කෑම හදන්න බාර වුණේ මටයි එයාලගේ ටීම් එකේ හිටපු එකම කෙල්ල මිනෝලිටයි. ඒක ඉතින් ගෑනුන එකට අපිට උප්පත්තියෙන් ලැබුණු තෑග්ගා. කොහොම හරි අපි දෙන්න රෑ කෑම හැදුවා. එතකන් අපේ කණ්ඩායමේ මහත්තුරු ටිකට නිකන් වෙලාව ගෙවන්න අමිල ඉඩ තිබ්බේ නැහැ. මොකද හෙට ඉඳන් කරන්න තියෙන ත්‍රාසජනක මෙහෙයුම ගැන ටීම් එක වට කරන් එයා සැලසුම් හදලා තිබුණා. ඒකෙන් පස්සේ හැමෝම එක විහිළු කතා කී රෑ කෑම ගත්තා. ඒත් මොන විහිළු අතරෙත් මේ කරන්න යන භයානක වැඩේ ගැන හැමෝගෙම හිතවල දෙකිඩියාවක් පිරීලායි තිබුණේ. රෑ කෑමෙන් පස්සේ හැමෝම නිින්දට ගියා. මටයි අමිලටයි ඉන්න වෙනම කෝඩාරමක් අපේ යාළුවෝ ඉතුරු කරලා තිබුණා. එදා රෑ ඒ දූපතේ ආදර මතක ඉතුරු කරන්නත් අපි අමතක කළේ නෑ. රෑ ගෙවිලා ගියා. අලුත් දවසක් උදා වුණා. අපි හැමෝම පරක්කු නොකර හිටපු කූඩාරම් ටික අස් කරලා දාලා ඒව බෝට්ටුවටම පටවලා අපිට කැලෑව ඇතුළට අරගෙන යන්න පුළුවන් ඌමනා දේවල් විතරක් බෑග් මළු වලට පටවගත්තා. ඒක අපි හිතුවට වැඩිය ලොකු කැලයක්. ඉස්සරහින්ම ගියේ සරත් අයියේ ග්‍රේෂන් අයියයි. ඒ දෙන්නගේ අත්වල තිබුණු පිහිවලට අපේ ගමනට හරස් වෙන හැම ගහක්ම වගේ කැපිලා ගියා. කොල්ලෝ ටික කෙල්ලෝ දෙන්නම නම් මොනව නැතත් පරිස්සම් කරා. මොකද හැම වෙලාවකම එයාලා අපිව මැදින් තියාගෙන ගියේ.
කැලෑවේ ඇතුළට යන්න හවස් වෙන වගේම කළුවර වෙන්නත් පටන් ගත්තා. එක එක සත්තු කෑගහන සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඇත්තටම අභිරහස් ගමනක පටන් ගැන්මේන සියුම් බීතිකාව අපේ හිත්වලට දැනෙන්න ගත්තා. සිතියමේ තියෙන විදිහටම අමිල අපිට හරි පාර පෙන්නවා. අපි පුළුවන් තරමක් දුර පළවෙනි දවසේ කැලේ ඇතුළට ගියා. එන්න අඳුර වැටෙද්දී අමිල තීරණය කරේ අදට නැවතිලා ඉඳලා ආයෙත් හෙට උදේ ගමන පටන් ගන්න. කට්ටියම එකතු වෙලා ඉන්න පුළුවන් විදිහට තැනක් එලි කරලා ගත්තට පස්සේ සරත් අයියයි නිශාන්ත අයියයි ගිහින් දරගෙන ගිනි මැලයක් ගැහුවා. ඒක වටේට එකතු වෙලා හැමෝම එදා දවස ගැන කතා කර කර කෑම කෑවා. මේ කැලේට ආපු මිනිහෙක් ආයෙත් ගෙදර ගිහින් නෑ කියනවලු. ඒ වුණාට අපිට එහෙම මොකුත් උන්නේ නෑනේ. එහෙම විහිළුවට වගේ කිව්වේ අමිල. ඒ වෙලාවේ නම් මම අමිලට ටිකක් තදට කතා කරා. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි, නිකන් කටවරද්ද ගන්න ඕන කමක් නැති නිසා. කොහොම හරි එතනින් විහිළු තහළු නැවතුණා. කට්ටියත් එක්කම රෑ කෑම කාලා නිින්දට වැටුණා. ඒත් මාරුවෙන් මාරුවට දෙන්නෙක්ව මුරට තියලා තියන්න අපි අමතක කරේ නෑ. මොකද අපි හැමෝගෙම හිතේ මහා භයානක කැලයක් කියන එක රැඳිලා තිබුණා. මුලින්ම වැඩේ බාරගත්තේ අමිලයි නිශාන්ත අයියයි. ඊට පස්සේ සරත් අයියා ප්‍රසාද් අයියා ඉන්න කතා කරගත්තා. අද රෑ මුර කරන් ඔය 4 දෙනා ඇති කියන එකයි අපේ යෝජනාව වුණේ. අපි නිින්දට වැටුණා. කතා වුණ විදිහට හැම දෙයක්ම සිද්ධ වුණා. දෙවනි දවසේ රෑත් ගෙවිලා ගියා. අපි අවදි වුණේ සරත් අයියගේ කෑ ගැහිල්ලට. ප්‍රසාද් අයියා නෑ කියලා තමයි සරත් අයියා කෑ ගැහුවේ. සරත් අයියව කාම් ඩවුන් කරගෙන අපි උන දේ හරියට මහගන්න try කරා. එතකොටයි දැනගත්තේ වෙච්ච දේ. ප්‍රසාද් අයියා එළි වෙන පාන්තර ගිනි මැලේට දර එකතු කරන්න කැලේ ඇතුළට ගිහින් තිබුණා. ඒත් පැය ගානක් ගිහිල්ලත් ප්‍රසාද් අයියා ආවේ නැති කොටයි සරත් අයියා අපි අවදි කරලා තිබුණේ. අමිල සරත් අයියට හොඳටම බැන්නේ ඇයි එහෙම ගමනක් තනියම යව්වේ කියන ප්‍රශ්නෙත් අහන ගමන්. මං අමිලව ඒ වෙලාවේ කන්ට්‍රෝල් කරගත්තේ අපි එක එක්කෙනාට බැනගෙන තේරුමක් නැහැ කියලා ඔලුවට දාන ගමන්. කතාවෙන් කතාව නවත්තලා අපි මහ හයියෙන් කෑග ගහ ප්‍රසාද් අයියා ගියේ පැත්තට ගියේ කොහොම හරි මිනිහව හොයාගන්න බලාපොරොත්තු වෙන්න. මීටර් 100ක්වත් ඒ බලාපොරොත්තුව තියන් අපිට යන්න උනේ නැහැ. අපි දැක්කේ කෑලි කඩාගෙන යන ගමන් මග දාලා ගියපු ප්‍රසාද් අයියාගේ මිනිහ විතරයි. ඒක අනිවාර්යෙන්ම ලේරහ වැටුණු කැලෑ සතෙක්ගේ වැඩක් කියලා අපි හිත හදාගත්තේ. මීට පස්සෙවත් තනියම කොහෙවත් නොයන්න අපි කතා කරගත්තේ හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන්. ඒත් මේ මරණ ගැන මට පොඩි සැකයක් තිබුණා. ඒ සැකය මොකද්ද කියන එක කතාවේ මැද හරියට යද්දි මම කියන්නම්. අපි ආයෙත් අපේ ගමන යන්න පටන් ගත්තා. මොනා වුණත් හැම කෙනෙක්ම තියෙන අඩියක් ගානේ තිබ්බේ බොහොම පරිස්සමෙන්. මගේ හිත නම් එක පැත්තකින් සතුටක් ලැබලයි තිබුණේ. මොකද මට ඕනේ අභිරහස් ගමනක ත්‍රාසජනක අත්දැකීම දැන් එන්නම මට ලැබෙන ගමනුයි තිබුණේ. අපි එදා දවසේ ගමන ඉවර කරද්දී කැලේ ඇතුළටම ගොඩක් දුර ඇවිත් තිබුණා. එදා රාත් තැනක නැවතිලා කෑම කාලා අපි නිින්දට වැටුණත් කාටවත් හරියට නිින්ද ගියේ නෑ. ඒකට හේතු දෙකක් තිබුණා. එකක් ප්‍රසාද් අයියාගේ මරණය. අනිත් කාරණේ තමයි හෙට දවස වෙද්දී අපිට යන්න තියෙන්නේ ඒ කැලේ භයානක හරිය වෙච්ච එක. මොකද මැප් එකෙත් වෙනමම ඩේන්ජර් ඒරියා කියලා මේක ලකුණු කරලා තිබුණා. අමිල නම් නිතරම කිව්වේ හෙට ඉඳලා තමන්ගේ පරිස්සම තමන් තියාගන්න උනන්දු වෙන්න කියලා. ඊළඟ දවසේ උදේම අපි ගමන පටන් ගත්තා. ඒත් වෙනද දැකපු සුපුරුදු කැලේ අපිට එදා දකින්න තිබුණේ නෑ. මොකද එන්නම ඇතුළට යද්දී මහා අඳුරු බවක් එක්ක භයානක බවක් කැලේ ඇතුළේ පේන්න ගත්තා. භයානක සත්තු කෑ ගහන එක සත්තු අපිට ඇහෙන්න ගත්තා. ඒත් එක්කම තමයි අපිට වෙන්න පුළුවන් නරකම දේ උනේ. අපිට තාක්ෂණික උපකරණයකට කියලා තිබුණු එකම දේ අපේ මාලිමාව විතරයි. ටික දුරක් යනකොට අන්තිමට මාලිමාවත් වැඩ කරන්නේ නැතුව යන්න පටන් ගත්තා. ඒ සිද්ධියෙන් පස්සේ අමිලට තේරුණා අපි දැනටමත් කරදරේ වැටලා ඉවරයි කියලා. ඒත් ඉස්සරහට යනව ඇරෙන්න අපිට කරන්න වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ. මොකද මේ වෙද්දිත් අපි කැලේ ඇතුළට සෑහෙන දුරක් ඇවිල්ලා ඉවරයි. ඒත් අපිට එක දෙයක් කරන්න වුණා. ඒ අපේ සැලැස්ම වෙනස් කරන එක. මොකද බලාපොරොත්තු වෙච්ච විදිහට මේ ගමන ඉස්සරහට යන්න තවත් බෑ කියලා අපිට තේරෙන්න ගත්තා. ඒක නිසා එදා දවසේ අපි වේලාසනම විවේකයක් ගත්තා. ඒ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. හරි අලුත් සැලැස්මක් හදාගෙන මේ ගමන ඉස්සරහට යන්න. ඒත් වැඩි වෙලාවක් ගියේ නැහැ. අපි හීනකින්වත් හිතුවේ නැති දෙයක් උනේ. නිශාන්ත අයියා එක පාරටම කෑ ගහගෙන බිම වැටුණා. අපි බැලුවා ඇයි කියලා.
එතකොට තමයි අපි දැක්කේ ඒ වෙද්දිත් සර්පයෙක් නිශාන්ත අයියට දෂ්ට කරන බව. ප්‍රසාද් අයියා අතේ තිබුණු මහ පිහියෙන් සර්පයාව එක පාරටම දෙකට කපලා දැම්මා. ඒත් වැඩක් උනේ නැහැ. ඒ සර්පයාගේ විෂ බොහොම වැඩි බව අපිට තේරුණා. මොකද ඒ වෙද්දිත් නිශාන්ත අයියා අපිව දාලා යන්න ගිහින් ඉවරයි. අපි හැමෝගෙම සිහිය විකල් වෙලා තිබුණේ. මොකද අපිත් එක්ක ඉන්න අපේම කට්ටිය මෙහෙම අපේ ඉස්සරහ නැති වෙනකොට ඒක අපිට දරා ගන්න බැරි වුණා. කොහොම වුණත් අපි තීරණය කරා මේක නැවත යන්න පුළුවන් ගමනක් නෙමෙයි කියලා. මිනෝලි හිටියෙත් හරිම බයෙන්. කවුරු කොහොම බය වුණත් මගේ හිත ඇතුලෙන් තිබුණේ බය කවලම් වුණ සතුටක්. දෙපාරක් අපි හිතන්නේ නැතුව ඉස්සරහටම ගියා. දෙවියන් වහන්සේගේ පිහිටෙන් අපි යන පාර දිශාව හරි කියන එක තේරුනේ සිතියමේ තිබුණු එක එක දේවල් අපේ ඉස්සරහට මුණ ගැහුණ නිසා. ඒත් අපේ ගමන සම්පූර්ණයෙන්ම වෙන පැත්තකට හරවන්න අපිට උනා. මොකද හිතුවේ නැති විදිහට මහා ගඟක් එක්ක දිය ඇල්ලක් අපිට හරස් වුණා. ඒක පීනගෙන තරණය කරගෙන යන්න පුළුවන් තරම් දිය ඇල්ලක් නෙමෙයි. අපිට තිබුණේ එකම එක විකල්පයයි. ඒ තමයි ගඟ මගහැරෙන විදිහට කැලේ අනිත් පැත්තේ වටරවුමින් එන එක. හැබැයි ඒකට අපිට සම්පූර්ණයෙන්ම තව වටරවුමක් යන්න වෙන එක ලොකුම ලොකු හිස රදයක් වුණා. ඒත් වෙන කරන්න දෙයක් තිබුණ නැහැ. ඒත් එක මොහොතකින් හිතා ගන්න බැරි දෙයක් වුණා. අපිත් එක්ක හොඳට හිටපු ක්‍රේෂන් අය එක පාරම ගඟ පැත්තට යන්න ගත්තා. අපි කෑ ගහලා කිව්ව යන්න එපා කියලා. ඒත් ඒ කෑ ගැහිල්ලක් ඇහෙන තරම් පියවි සිහියකින් ග්‍රේෂන් අය හිටියේ නෑ කියලා මට දැනුණා. ග්‍රේෂන් අය එක පාරම දුවගෙන ගිහින් ගඟට පැන්නා. අපිට හැරෙන්නවත් වෙලාවක් තිබුණේ නෑ. මේ ඔක්කොම දේවල් තප්පරයක් දෙකක් අතර නිමේෂයකයි සිද්ධ වුණේ. ග්‍රේෂන් අයියට සිහිය එද්දිත් අපි පරක්කු වැඩි. ඒ වෙද්දිත් දියැල්ල පහලට ග්‍රේෂන් අයියව ඇදගන්න පටන් අරගෙන. වතුර පාන ගොඩක් සැරට තිබුණේ. අමිල පැනලා බේරගන්න හැදුවත් මං අමිලව නතර කරගත්තේ අමිලටත් කරදරයක් වෙන්න පුළුවන් කියන බයට. විලාප දීගෙන දියැන්නෙන් පහළ ඉන්න මාරයා ගාවට යන එකෙක්ගේ සද්ද විතරයි අපිට ඇහුනේ. අපි එහෙමම ඇහිපිය තද කරගත්තා. ඒ වුණ සිද්ධිය අපිට හිතා ගන්න බැරුව ගියා. අමිල ප්‍රශ්න කරේම ග්‍රේෂන්ට උනේ මොකද්ද කියන කාරණේ. එතකොටයි මගේ හිතේ තිබ්බ සැකේට හේතු වුණ හැම කාරණාවක්ම මම කිව්වේ. අංක එකටම ප්‍රසාද් අයියගේ මරණේ. ඒක මස් කන සතෙක්ගේ වැඩක් කියලා අපි හිතුවේ. ඒත් එහෙම වෙන්න ඉඩක් තිබුණේ නැහැ. මොකද අපිට ප්‍රසාද් අයියව හම්බුනේ අපි හිටපු තැනට බොහොම ළඟින්. සතෙක්ට අහු වුණා නම් ප්‍රසාද් අයියා කෑ ගහන සද්දේ හරි අපිට ඇහෙනවා. අනිත් එක එහෙම සතෙක්ගේ දඩේමක් නම් ඌ ලේ සුවඳින් අපිවත් හොයාගෙන එනවා. දෙවනියට නිශාන්ත අයියගේ මරණයට හේතුණු සර්පයා. මම සර්ප විද්‍යාව ගැන හොඳට ඉගෙන ගත්තු කෙනෙක්. ඒත් කිසිම දවසක ওই විදිහේ සර්පයෙක් ගැන ඉගෙනගෙන නැහැ. ඒ නැතත් ඌට තිබුණේ හොඳට කැපිලා පේන පාටක්. එහෙම තීත්ති ඌ නොපෙනී ආව කියන එක අද්භූතයි. තුන්වෙනි මරණේ තනිකරම ප්‍රහෙලිකාවක්. එතකොටයි අපිට තේරුම් ගියේ මේ හැම දෙයක්ම එකම වැලකට ඇමිල්ලා තියෙන බව. මේක මහා අද්භූත දූපතක් කියන එක අපිට තේරුම් ගියා. අපේ ඔලු විකාර වෙලයි තිබ්බේ. ඉතුරු ජීවිත හතරවත් පරිස්සම් කරගන්නයි අපිට ඕනි උනේ. මේ ගමන මෙහෙම ඉස්සරහට යන්නේක තේරුමක් නැති බව අමිලට තේරුම් ගිහිල්ලයි තිබුණේ. මොකද අමිල ඒ වෙද්දිත් සිතියම පෙන්ලාගෙන 17 කල්පනා කරන ගමන් හිටියේ. අමිල එක පාරටම සිතියමත් උස්සා නැගිට්ටි අමුතු ප්‍රබෝධකින්. සිතියම දේවාලයක් තියෙන තැනක් ගැන සඳහන් කරලා තිබුණා. අමිල කිව්වේ අපි එතනට ගියොත් මොකක් හරිම දෙයක් අපිට දැනගන්න ලැබෙයි කියලා. අනික දේවාලේ තිබුණෙත් අපි හිටපු තැනට පොඩි දුරකින්. අපිත් අදහසට ඔළුව වැනුවේ කරන්න වෙන කිසිම දෙයක් නැති තැන. බොහොම බයෙන් කැලෑව පීරගෙන යන්තම් අපි දේවාලේ කිට්ටුවට ආවා. ඒත් ඒ දේවාලෙවත් මනුස්ස පුරුටක් ගෑවිලා තිබුණු බවක් අපිට පේන්න තිබුණේ නැහැ. අපි පොඩ්ඩක් වටපිට විපරම් කළා. පස්සේ වෙන දෙයක් වෙද්දෙන් කියලා දේවාලේ ඇතුළටම යන්න තීරණය කළා. ඇත්තටම මේ දේවාලේ පූජා තියන්නේ මොන දෙවියන්ටද කියලාවත් අපි දැනගෙන හිටියේ නැහැ. අපි දේවාලේ ඇතුළට අඩිය තියෙනකොටම වයසක ගෑනු කෙනෙක්ගේ කටහඬක් අපිට ඇහුණා. ඒ කටහඬේ ටිකක් භයානක ගතියකුත් තිබුණා. ඒ ගෑනු කෙනා අපෙන් ඇහුවේ උඹලා මැරෙන්න උච්චර ආසද කියලා. ඒ කටහඬේ අයිතිකාරි කවුද කියලා පේන්න අපිට වැඩි වෙලාවක් ගියේ නෑ. අද්භූත පෙනුමක් තිබ්බ වයසක මැහැල්ලක් දේවාල භූමිය මැද වාඩි වෙලා ඉන්නවා අපි දැක්කා. ඒ මේ දේවාලේ බලාගන්න පූජකවරිය කියලා අපිට තේරුම් ගියා. අපිට දැනගන්න ඕනි වුණා එතුමියේ කිව්ව දේ තේරුම.
එතකොටයි මේ වුණ හැම අත්භූත සිද්ධියකම හේතු වෙච්ච කතාව අපි දැනගත්තේ. පූජකවරිය කතාව කියන්න පටන් ගත්තා. අවුරුදු ගානකට කලින් මේ දූපතේ තියෙන තැන්පත් කරපු වස්තු අයිති පුරාණ රාජ පරපුරක සින්දු කියන දේවියකට. කාලෙකට කලින් බලිය කියන මහා ක්‍රූර තිරිසන් පාලකයෙක් ඒ රාජ්‍යය යටත් කරගෙන සින්දු බිසවකේ ඉඳලා රාජ්‍යයේ හිටපු හැම ස්ත්‍රියක්ම සමූහ දූෂණය කළ මරලා දැම්මා. ඒ වෙලාවේ ඒ දේවිය අතින්ම හුස්ම හෙළන වෙලාවේ මහා බලගතු ශාපයක් කරා. ඒ භූමියට අඩිය තියෙන එක පිරිමි ප්‍රාණයකටවත් ජීවත් වීමේ අයිතිය නොදෙන්න. ඒ ශාපෙන් බේරෙන්න බලියටවත් ඒ සේනාවටවත් බැරුව ගියා. හැමෝම වසංගත වලින් මැරිලා ගියා. කාලයක් ගිහින් රාජ්‍ය සම්පූර්ණයෙන්ම හුදකලා ගන කැලෑවක් වුණා. ඒ තමයි මේ මහා වනාන්තරේ. පූජකවරිය එහෙම කියද්දි අපි එක එක මූණ දිහා බලාගත්තේ වෙන කිසි දෙයක් හිතාගන්න බැරුවා. හරියට නිකන් නින්දකදී දකින නපුරු හීනයක් වගේ. මේ කතාව අමිලටයි සරත් අයියට නම් එච්චර සුබ පාටක් මූණට ගේන කතාවක් උනේ නෑ. පූජකවරිය කිව්වේ එකම එක විසඳුමයි. ඒ ජීවිතේ බේරගන්න ඕන නම් ආයෙත් පුළුවන් තරම් ඉක්මනට ආපු මගම යන එක. ඒත් සාපෙන් බේරි යන එක අමාරු වැඩක් කියන එකත් අපිට කියලායි තිබුණේ පූජකවරියා. අමිල ආපහු යන්න අකමැති වුණත් මේ ගමන හිත හදාගෙන තවත් ඉස්සරහට යන්න මට පුළුවන් කමක් තිබුණේ නෑ. ඒක නිසා ආපහු යන්න තීරණය කරගෙන අපි දේවාලයෙන් එළියට ආවා. පුළුවන් තරම් ඉක්මනට අපි ආපහු මුහුද පැත්තට දිව්වා. මොහොතකින් උනේ හිතා ගන්නවත් බැරි දෙයක්. අමිලගේ වේගය අඩු වුණා. ආපස්ස හැරිලා බලද්දී අමිල එකතැන නතර වෙලා ඉන්නව දැක්කා. අමිලගේ මූණේ මහන්සි පාටක් පේන්න තිබ්බා. එකපාරම මහ විශාල සද්දයක් ඇහුණා. අමිල නැවතුණු තැන උඩ තිබුණු රෝස ගහක අත්තක් කඩාගෙන වැටෙන සද්දේ අපිට ඇහුනේ. අමිලට එහාට පනින්නවත් වෙලාවක් තිබුණේ නැහැ. අත්තට යට වුණ අමිලගේ බොඩි එක දෙකට කැඩිලා ගියා. මං කෑ ගැහුවා. ඒත් මගේ සද්දෙ පිට වුණේ නෑ. ඒත් එක්කම මම ගැස්සිලා වගේ අවදි වුණා. අමිල මගේ ඉස්සරහට වෙලා පුදුමින් වගේ බලන් හිටියා. උනේ මොකද්ද කියලාවත් මට හිතා ගන්න බැරුවයි හිටියේ. අබිරහස් කතාවලට තිබුණු ආසාව නිසාම මේ හැම චිත්‍රයක්ම මගේ යටිහිතින් මතුවන හීනයක් කියන එක මට තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ඒක යථාර්ථයක් නොවන හීනයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.